කොහොමද හොඳ මසල් බිල්ඩ් එකක් කරගන්නේ? ඉතින් ඔයා ජිම් එකට ගිහිල්ලා වර්ක්අවුට් කරනවා කාලයක් තිස්සේ ජිම් එකට යන ගිහිල්ලත් තාම වර්ක්අවුට් කරත් ඉතින් මේ මසල් එක හොඳට ග්‍රෝ වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් තාමත් ඔයා ගැන හිතනවද මම මෙච්චර වර්ක්අවුට් කරත් ඇයි මගේ මසල් එක බිල්ඩ් වෙලා නැත්තේ කියලා. ඉතින් එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි හරිය විදියට මසල් එකක් බිල්ඩ් කරගන්න හරි මෙතඩ් යූස් කරලා හරි ටෙක්නික් යූස් කරලා කොහොමද කරගන්නේ කියලා. ඔයා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ටර්මීඩියට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔයාලට මේක හොඳ සපෝට් එකක් වෙයි. ඔයාලගේ හොඳ මසල් බිල්ඩ් එකක් කරගන්න. ඉතින් ඔයා හිතනවාද කොහොමද මේ මසල් බිල්ඩ් එක කරන්නේ කියලා? ඉතින් මසල් බිල්ඩ් එක වෙන්නේ ඔයා ජිම් එකට ගිහිල්ලා වර්ක්අවුට් එක කරන වෙලාවෙදී නෙමෙයි. ඔයා ගන්න රෙස්ට් එකේදී තමයි අපේ මසල් බිල්ඩ් එකක් වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ ඔයා ජිම් එකට ගිහිල්ලා කරන්නේ අපේ මසල් ටිෂුස් ඩැමේජ් කරන එක. ඒ වර්ක්අවුට් එකේදී කරන්නේ ඒ දේ වගේම ඔයා ගන්න රෙස්ට් එකේදී ඔයගොල්ලෝගේ මසල් එක රිකවර් කරනවා. ඒ කියන්නේ ඔයා හොඳ රෙස්ට් එක, ඔයාගේ ෆුඩ් එක, ඔයාගේ ස්ලීප් එක හරියට ගන්නවා නම් ඔයාට හොඳ මසල් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. එහෙම නැතු ඔයා ජිම් එකට ගිහිල්ලා කාලයක් තිස්සේ වර්ක්අවුට් කරනවා මේ දේවල් හරියට වෙන්නේ නැති වුණොත් ඔයාට මසල් එකක් බිල්ඩ් කරගන්න වෙන්නේ නැහැ. ඔයා ඒකයි අපි කියන්නේ ඔයා හරි ටෙක්නික් ෆලෝ කරනවා නම් හොඳ මසල් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. කාලයක් කොච්චර වර්ක්අවුට් කරත් හරි විදියට මේක කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මසල් එකක් බිල්ඩ් කරගන්න හරි අමාරුයි. එක තැන ස්ටක් වෙලා වගේ ඔයා ඉන්නේ. හොඳ මසල් එකක් බිල්ඩ් කරගන්න නම් මොන මෙතඩ් එකද අපි යූස් කරන්න? ඔයාට පුළුවන් යූස් කරන්න හොඳම නම්බර් 1 රූල් එක තමයි ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ්. ඒ කියන්නේ ඔයා බර වැඩි කරගන්නවා, රෙප්ස් වැඩි කරගන්නවා, සෙට්ස් වැඩි කරගන්නවා. මේක කරන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා පළවෙනි සතියේ ජිම් එකට ගිහිල්ලා ඔයා හිතන්න කිලෝ 60කින් වගේ බෙන්ච් ප්‍රෙස් එක කරනවා. ඉතින් ඔයා මේ පළවෙනි සතියේදී කිලෝ 60න් රෙප්ස් 10ක් කරනවා. ඒ වගේම ඔයා දීර්ඝකාලීනව මේ විදිහට මේ වේට් එකෙන් කරනවා නම් ඔයාගේ මසල් එකට ටෙන්ෂන් එකක් හම්බෙන්නේ නැති නිසා මසල් එකේ ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒ විදිහට කරන්නේ නැතුව ඔයා දෙවෙනි සතියේ ජිම් එකට ගිහිල්ලා ඔයා මේ කිලෝ 60න් කරපු බෙන්ච් ප්‍රෙස් එක කිලෝ 65ක් දක්වා වැඩ කරගන්නවා. ඒ කියන්නේ කිලෝ 5ක් අපි වැඩිපුර ඇඩ් කරගන්නවා. ඉතින් ඔයා ඊළඟ සතියේදී ගිහිල්ලා ඔයා බෙන්ච් ප්‍රෙස් එක කරන්න යන්නේ 65න්. ඒ කියන්නේ කිලෝ 65න් ඔයා රෙප්ස් 10ක් කරනවා. එතකොට හොඳ මසල් එකට ටෙන්ෂන් එකක් දෙනවා මේ විදිහට වේට් එක වැඩි කරනකොට. ඉතින් මෙතනදී හොඳ ටෙන්ෂන් එක වගේම හොඳ මසල් ග්‍රෝ එකකට හොඳ සපෝටිව් එකක් වෙනවා. ඔයා නැත්තම් හැමදාම එකම විදිහට එකම වේට් එකකින් කාලයක් තිස්සේම කොච්චර කරත් රෙප්ස් කොච්චර කරත් ඔයාගේ මසල් ග්‍රෝ එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් හැම ඔයා ලයිට් වේටින් පටන් අරගෙන හැම රෙප් සෙට් එකටම ඔයාගේ වේට් එක ටික ටික වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සතියෙන් සතිය ඔයාට මේක ග්‍රෝ පලවප් එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට කරොත් හොඳ මසල් ග්‍රෝ එකකට යන්න පළවෙනි මෙතඩ් එක තමයි ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ්. ඉතින් ඊළඟ ගැටලුව තමයි මොකද්ද හොඳම රෙප් රේන්ජ් එක කියලා. ඉතින් හොඳ මසල් සයිස් එකක් කරගන්න හොඳම රෙප් රේන්ජ් එක තමයි 6-12 රෙප්ස්. දැන් ඒක තමයි දැනට තියෙන මසල් හයිපර්ට්‍රොෆි එක කරගන්න තියෙන හොඳම රෙප් රේන්ජ් එක. ඉතින් එක 5-4 රෙප් රේන්ජ් එකක් යන කට්ටිය ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්නේ. ස්ට්‍රෙන්ත් බර රිස්ලිම් වගේ කරන කට්ටිය තමයි ඒව කරන්නේ. ඊට පස්සේ 15ට වැඩිපුර රෙප්ස් කරනවා නම් ඒගොල්ලෝ එන්ඩියුරන්ස් ට්‍රේනින් වලට වගේ කරන කට්ටිය තමයි 15ට වැඩිපුර. ඔයාට ගෝල් එක තියෙන්නේ මසල් දෙකක් බිල්ඩ් කරන්න නම් ඒකට හොඳම රෙප් රේන්ජ් එක තමයි 6-12 අතර රෙප්ස් ට්‍රේනින් කරන එක තමයි හොඳම විදිය. ඉතින් මෙතනදී සෙට්ස් අතර ගත්තොත් එහෙම ඔයාට පුළුවන් සෙට් 3ත් 5ත් අතර වගේ ගානක ඔයාට සෙට්ස් ටිකත් ෆලෝ අප් එකක් කරගන්න පුළුවන්. හොඳම සෙට්ස් ගාන ඉතින් ඔයාලට කරන්න පුළුවන් සෙට්ස් 3ක් එක එක්සයිටින් සෙට් 5ක් වගේ ඔයාලට නැතුව සෙට්ස් 3-4 වගේ යනවා නම් ගොඩක් හොඳයි. අනිත් කාරණේ තමයි ටයිම් අන්ඩර් ටෙන්ෂන්. මොකද්ද මේ ටයිම් අන්ඩර් ටෙන්ෂන් කියන්නේ?
ඉතින් අපි ටයිම් අන්ඩර් ටෙන්ෂන් එක කියලා කියන්නේ අපි මේ එක්සයිස් එක කරනකොට සෙට් එකක් කරගන්න යන කාලය. ඉතින් ගොඩක් කට්ටිය මෙතනදි කරන වැරද්දක් තමා වේට් එක ගත්තා ඉක්මනට කරලා ඉවර කරනවා. හිතන්න ඔයාට කරන්න ඕන මේක තප්පර 40කින් විතර ඉවර කරන්න ඕන. නමුත් ඔයාට මොකුත් කිසිම දෙයක් නැහැ. මේක තප්පර 15කින් විතර ඔයාගේ රෙප්ස් 10 කරනවා. ඉතින් ඇත්තට මේකත වැරදි. ඔයා කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා මේ ටෙම්පෝ එක යූස් කරන්න ඕන අනිවාර්යයෙන්ම මසල් මයින්ඩ් කනෙක්ෂන් එක. අනික අනිත් වැරද්ද තමයි ඔයගොල්ලෝ කරන ඉගෝ ලිෆ්ටිං කරනවා අනික වේට් එක ඩ්‍රොප් කර කර නිතරම ඒ වගේ දේවල් කරනවා. එතකොටත් මේ මසල් ග්‍රෝ එකට බාධාවක් වෙනවා. ඉතින් හරිම ටෙක්නික් එක තමයි මේ ටෙම්පෝ එක යූස් කරලා මසල් කන්ට්‍රැක්ෂන් එකක් තියාගෙන ඔයගොල්ලෝ ට්‍රේනින් කරන එක. කියන්නේ දැන් මම උදාහරණයක් ගන්නම් ලැට් ෆුල් ඩවුන් එක කරනවා. ඔයා පහලට ගන්නකොට අපි තප්පරකින් වගේ පහලට ගන්නවා. තප්පර 2-3ක් අතර අපි වේට් එක ස්ක්වීස් කරන් හිමීට උඩට යවනවා. එක දිගට වේගෙන් කරන් යන්නේ නැහැ. ඒ කියන්නේ අපි ටෙම්පෝ එක යූස් කරනවා කියන්නේ පහලට අපි ගන්නවා ඉක්මනට. එතකොට ඒත් එක්කම අපි හිමීට වේට් එක මසල් එකේ තියාගෙන මසල් කන්ට්‍රැක්ෂන් එකත් එක්කම වේට් එක අප් කරනවා. ඒකට අපි 2 to 3 සෙකන්ඩ් වගේ තප්පර ප්‍රමාණයක් ගන්න ඕන. එතකොට මේකවා තප්පර රෙෆ් 10ක් කරනවා කියන්නේ තප්පර 40ක් වගේ යන කාලෙකින් මේ සෙට් එක ඉවර කර ගන්නවා කියන්නේ ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ හොඳ මසල් කනෙක්ෂන් එකක් තියාගෙන තමයි වේට් එක ට්‍රේන් කරන්නේ. මේ කාලයකට මේ සෙට් එක ෆිනිෂ් කරන්න ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි මසල් ග්‍රෝ එකට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මොකද ස්ලෝ ඩවුන් කරනවා කියන්නේ හොඳ ටෙන්ෂන් එකක් මසල් එකට දෙනවා. මසල් එකට හොඳ ටෙන්ෂන් එකක් දෙනවා කියන්නේ මසල් ග්‍රෝ එකට හොඳ සපෝටිව් එකක් තියෙනවා. ඉතින් මේක හරියට ඔයා කරනවා නම් ඔයාගේ මසල් එක හොඳ ගේන් එකක් කරගන්න පුළුවන්. මසල් බිල්ඩ් කරගන්න හොඳම එක්සයිසස් මොනවද? හොඳම එක්සයිස් කියන්නේ මෙතන අපි කම්පවුන්ඩ් සහ අයිසොලේෂන් කියලා එක්සයිසස් දෙකක් තියෙනවා. ඉතින් කම්පවුන්ඩ් එක්සයිසස් කියන්නේ ඩෙඩ් ලිෆ්ට්, ස්ක්වොට්, බෙන්ච් ප්‍රෙස්, පුල් අප්ස්, ෂෝල්ඩර් ප්‍රෙස්. ඉතින් මේවා කම්පවුන්ඩ් එක්සයිසස්. isolation movement කියන්නේ bicep curl, tricep push down, lateral rise, leg curl වගේ ඒවා අපිට ගන්න පුළුවන් isolation movement. ඉතින් ඔයාගේ workout එකට මේ compound movement එකයි isolation movement එකයි දෙකම එකතු කරලා ට්‍රේනින් කරනවා නම් ඒකත් ඕගොල්ලොන්ට හොඳ muscle build එකක් කරගන්න හොඳ supportive එකක් දෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ compound isolation කියන එක්සයිස් දෙකම ඔගොල්ලොන්ගේ වර්කවුට් එකට ඇඩ් කරගන්න. හොඳ මසල් දෙකක් හදාගන්න නැතුවම බර දෙයක් තමයි ප්‍රෝටීන්. අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට හොඳ මසල් එකක් ගේන් කරගන්න ඕන නම් ඕගොල්ලොන්ට අවශ්‍ය ප්‍රමාණ ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න ඕන. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ බර අනුව කිලෝග්‍රෑම් එකකට 1.6ත් 2.5ත් අතර ප්‍රෝටීන් ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න ඕන. ඉතින් හොඳ ප්‍රෝටීන් සෝස් විදිහට අපිට ගන්න පුළුවන් chicken, fish, eggs, වගේම දාල්, chickpeas, whey protein මේ වගේ දේවල් ඔයගොල්ලොන්ගේ දවසට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය කවුන්ට් කරගෙන යන්න නම් මේ දේවල් වලින් ඔයාගේ ප්‍රෝටීන් ප්‍රමාණය සපුරා ගන්න පුළුවන්. මසල් එක හදාගන්න අවශ්‍ය කෙනෙක්ට මේ නැතුවම බැරි අනිත් දේ තමයි නිින්ද සහ විවේකය. ඉතින් ඔයා ජිම් එකට ගිහිල්ලා වර්කවුට් කරන එක ඉම්පෝටන්ට් වගේම තමයි ඊට වඩා ඉම්පෝටන්ට් ඔයාගේ නිින්ද කියන එක. අනිවාර්යයෙන්ම දිනකට පැය 7ක් 8ක් අතර කාලයක් කෙනෙකුගේ නිින්ද අවශ්‍යයි මේ හොඳ මසල් රිකවර් එකක් කරගන්න ඕන නම්. ඉතින් එහෙම වාට මේ නිින්ද මේ රෙස්ට් එක අනිවාර්යයෙන්ම හරියට ගන්නවා නම් හොඳ මසල් එකක් ගෝල් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයගොල්ලොන්ගේ මසල් එක ග්‍රෝ වෙනවට වඩා මසල් එක ලොස්ට් වෙන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොන්ට කතා කරා මසල් එකක් හොඳ විදියට මසල් එකක් කොහොමද හොඳ විදියට බිල්ඩ් කරගන්නේ කියලා. ඉතින් මේ කරුණු 7ක් ගැන මම අද කතා කරා මසල් එක කොහොමද ඔයගොල්ලෝ බිල්ඩ් කරගන්නේ මොනවද කරන්න ඕන ට්‍රේනින් කරන්න ඕන කොහොමද ඔයගොල්ලොන්ගේ හැම විදියක් ගැනම මම කතා කරා. ඉතින් ඔයාලා මේ විදියට try කරලා බලන්න කොහොමද ඔයගොල්ලොන්ගේ රිසල්ට් එක කියලා. අනික මේක ටිකක් දවස් කාලයක් ගන්න. මොකද සතියෙන් දෙකෙන් මේ දේවල් වෙන්නේ නැහැ. කාලයක් අරගන්න ට්‍රේනින් කරන්න හරි විදියට. අනිවාර්යයෙන්ම ඔයා කොච්චර ට්‍රේනින් කරත් ඔයා කෑම ගන්න නැත්නම් ඔයා රෙස්ට් එක ගන්න නැත්නම්
මසල් බිල්ඩ් වෙන්නෙත් නෑ. ඉතින් මේ දේවල් හරි විදිහට ට්‍රේනිං එක, කෑම, ඔගොල්ලොන්ගේ නින්ද, ඒ වගේම කන්සිස්ටන්සි එක මේ හැම දේම එකතු කරලා හරි විදිහට ඔයා ට්‍රේනින් කරොත් ඕගොල්ලොන්ටත් හදාගන්න පුළුවන් හොඳ මසල් එකක්. ඉතින් මේ වගේ වීඩියෝ මම හැමදාම සතියකට සැරයක් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න තව යාළුවන්ට දැනගන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේ වීඩියෝ මම ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම කරුණක්ම ඔයගොල්ලෝ දැනගන්නේ මම ලබපු අත්දැකීම් එක්ක ඔයගොල්ලන්ට මම මේ දේවල් මගේ දැනුම ෂෙයා කරගන්න විදියක් තමයි මම මේ කරන්නේ. ඉතින් අපි හැමෝටම මේක සපෝට් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් තවත් ඉස්සරහට මම අරගෙන එන්නම්. ඒ වගේ see you guys.